හරි අපි අද ඝනත්වය සම්බන්ධ ප්‍රායෝගික පරීක්ෂණයක් කරලා බලමු. හරි මෙතන මම ඔයාලට දීලා තියෙනවා සමාන වූ වතුර පුරවපු කෝප්ප දෙකක්. හරිද? මෙතන දැන් බිත්තර දෙකක් තියෙනවා. ඔයා මේ බිත්තරයක් අරන් මේ වතුරේට දාලා බලන්න. හරි දැන් මේ බිත්තරේ වතුරේ ගිල්ල තියෙන පාවෙවි තියෙනවා. ගිල්ල. මෙතන තව වතුරක් තියෙනවා. මම ඔයාලට කියනවා මේ වතුරේදී මේ බිත්තරේ පා කරලා පෙන්නන්න කියලා. ඔයාලට කරන්න පුළුවන්. හිතා ගන්න බෑ. හරි. හරි දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ. මෙන්න පාවෙනවා. හරි දැන් අපි දැක්කම මේකේ පළවෙනි පාර අපි නිකන් වතුරේකට බිත්තරයක් දැම්මම ඒ බිත්තරේ වතුරේ ඉන්නවා. හැබැයි අපි දෙවෙනි අවස්ථාවේදී මේ වතුරේකට ලුණු මික්ස් කරලා බිත්තරේ දැම්මම ඒ බිත්තරේ වතුරේ පාවුණා. අපි ඒකට හේතු බලමු. දැන් මොලේ ගන්නවනේ සාමාන්‍ය වතුරේ මොනාරි දෙයක් ගිරෙනවා නම් ඒකේ ඝනත්වය වතුරේ ඝනත්වයට වඩා වැඩි. හරි. එතකොට දැන් අපි මෙතන ගත්ත කෝප්ප දෙකේම වතුර පරිමාණය එකමයි. මම අර වලට මුලින් කිව්වා කෝප්ප දෙකේම වතුර දෙන්නේ සමාන විදියට කියලා. හැබැයි අපි දෙවෙනි අවස්ථාවේදී ලුණු දාලා ඒකේ ස්කන්ධය වැඩි කරගත්තා. හරි. එතකොට මේ ස්කන්ධය වැඩි වෙන නිසා ඝනත්වය වැඩි වෙනවා. එතකොට මේ දෙවෙනි අවස්ථාවේ ලුණු දාලා ස්කන්ධය වැඩි කරගෙන ඝනත්වය වැඩි කරගත්තු නිසා තමයි මේ දෙවෙනි අවස්ථාවේදී බිත්තරේ වතුරේ පාවුනේ. මොකද බිත්තරේට වඩා වතුරේ ඝනත්වය ඒ අවස්ථාවේදී වැඩි වුණා. හරි. මම හිතනවා එතකොට මෙතන වෙච්ච දේ හැමෝටම පැහැදිලිද කියලා. අපි මේකටම අදාළ තව දෙයක් බලමු ඊළඟ වීඩියෝ එකකින්. ඒක තමයි ගියලක වතුර වැටෙන තැන්වල ඇයි පීනන්න හොඳ නැත්තේ කියලා.